හොඳයි ඉතින් අදත් ඔයාලා පිළිගන්නවා වෙනදා වගේම සුප්ම සුබ දවසක් කියලා SG Tech with කියන 1xbet අලුත් මලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද 1xbet app එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා one click කරා හරියටම හදාගන්න කියලා. ඉතින් ගොඩක් අය මෙන්න මේ 1xbet account එකක් හදාගන්න දන්නවා. නමුත් හරියටම කරගන්න කොහොමද කියලා තමයි මම ඔයාලට මේ කියලා දෙන්නේ. මොකද ඩිපොසිට් කරද්දි විත්ඩ්‍රෝ කරද්දි ගොඩක් අයට එරර්ස් එනවා. මෙන්න මේ account එකේ විස්තර ටික හරියටම දුන්නේ නැති වුණොත්. ඉතින් මේ one click කරා සරලව කොහොමද account එක හදාගන්න කියලා තමයි මම අද මෙන්න මේ වීඩියෝ එකකින් ඔයාලට කියන්නේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, bell icon click කරලා තව කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න සුදුසුයි කියලා දෙනවා නම් share පාරක් දාලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හොඳයි ඉතින් ඔයාලා 1xbet app එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා පස්සේ මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. මෙතන වල පේනදී login register කියලා option දෙකක් තියෙනවා. ඉතින් මේ option දෙකෙන් register කියන option එක මම මෙන්න මේ විදිහට පාරක් click කරගන්නවා. ඉතින් ඔයාලා පේනදී one click buy phone මෙන්න වගේ icons හතරක් තියෙනවා. ඉතින් මේ icons හතරෙන් in one click කියන එක මම එකපාරක් click කරගන්නවා. ඉතින් මෙතනදී අපිට කිසිම දෙයක් පුරවන්න නැහැ. මොකද automatically එතන fill වෙලා තියෙන්නේ. ඔයාලට මෙන්න promo code කියන තැන මම description එකේ දාලා තියෙනවා මගේ promo code එක. ඔයාලට පුළුවන් මේ promo code එක දෙන්න type කරලා මෙන්න මේක app set කරගන්න. ඉතින් ඔයාලට පේනදී select bonus කියන තැන spot කියන එක එකපාරක් click කරලා පස්සේ ඉතින් ඔයාලට පේනදී first deposit bonus up to රුපියල් 35000 LKR කියලා දිනවා. රුපියල් 35000ක් ඔයාගේ account එකේ bonus එක ලැබුණාන් පස්සේ මෙන්න මේ රුපියල් 35000 වගේ තුන් ගුණයක් අපි live play කරලා win කරත් loss වුණත් අපිට මෙන්න මේ ගාන ගෙවනවා කියලා තමයි කියන්නේ. ඉතින් මම ඉස්සරහට මේ සම්බන්ධව අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් කොහොමද bonus එක account එකට ගන්න කියලා. ඉතින් ඔයා මෙන්න මේ promo code එක type කරලා පස්සේ ඔයාලට පේනවා පහලින් ටික් තුනක් දාන්න තියෙනවා. මම මේ terms and condition වලට එකඟ වෙනවා කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මම මේ ටික් තුනක් දාගෙන පහල accept icon එක පාරක් click කරගන්නවා. ඉතින් මෙන්න දිවාව රොබට් කෙනෙක් නෙවෙයි කියලා මෙන්න මේ රෙජිස්ට්‍රේෂන් එකක් ඉල්ලනවා. ඉතින් එතනදී ඉර දෙනවා පාර ක්‍රොස් කරන තැන් මාක් කරන්න කියලා. ඒ වගේ පුංචි ප්‍රශ්න ටිකක් අහයි. ඒ වගේ එකක් આવොත් මෙන්න මේ විදිහට හරියටම තෝරලා දීලා ටික් මාක් එක දුන්නාම මෙන්න මේ විදිහට එනවා ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි 1xbet එකම සජෙස්ට් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තියාගන්න. මොකද මේ පාස්වර්ඩ් එක යූසර් නේම් එක වරදින්න පුළුවන්. ඉතින් මේක ලෝගින් කරපු ගමන් ඔයාලව නැවත වතාවක් මෙනු එකකට ගිහිල්ලා ඔටෝ රීලොග් වෙනවා. ඉතින් එතනදී ඔයාගේ පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි ඉල්ලුවොත් එතෙන්ට පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි දීලා මෙන්න මේ විදිහට ලොග් වෙන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ලොග් වුණාන් පස්සේ මෙනු කියන ඔප්ෂන් එකට යන්න. ගියාට පස්සේ ඔයාගේ පර්සනල් ප්‍රොෆයිල් එක පෙන්නනවා. පර්සනල් ප්‍රොෆයිල් එක පෙන්නන තැන එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ආව මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා. මෙතන තියෙනවා පුංචි ප්‍රශ්න ටිකක් අහලා ඊමේල් එකක්. එතකොට ඔයාගේ ෆෝන් නම්බර් එක අපි කලින් ෆිල් කරගන්න තිබෙන්නේ නැහැ නේ. මොකද අපි one click කරානේ. one click කරා තමයි 1xbet එකට රෙජිස්ටර් වුනේ. ඉතින් මෙතනදී ෆෝන් නම්බර් එක වෙරිෆිකේෂන් කරගන්න ඕනේ. ඊමේල් එක වෙරිෆිකේෂන් කරගන්න ඕනේ. ඔයා දීපු පාස්වර්ඩ් එක ඔයාට මතක හිටින පාස්වර්ඩ් එකක් දෙන්න ඕන නම් ඉතින් change password කියන එක ගිහිලා ඔයාට පුළුවන් මෙතනදී ඔයාගේ සීරු විස්තර ටික වෙනස් කරගන්න. ඉතින් ලොකු දෙයක් නෑ. මෙන්න මේ විදිහට තමයි one click කරා 1xbet account එකක් හරියටම create කරගන්න. ඉවරයි කියලා හිතුවේ. නෑ තව පොඩි වැඩක් කරගන්න ඕනේ. ඔයා නැවත වතාවක් menu කියන option එක මෙන්න මේ විදිහට click කරගන්න. ඉතින් menu option එකේ ඔයා යන්න ඕනේ මෙන්න මේ security setting කියන option එකට. මේක තමයි අපි මේ වැඩිම details ටික fill කරගන්න ඕනේ. ඉතින් මේ security setting කියලා මම එකපාරක් මෙන්න මේ විදිහට click කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති security setting වල අපිට fill කරගන්න option 6ක් විතර තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ ටික fill කරගන්න පුළුවන් වෙයි කියලා. මුලින්ම කරන්න ඕනේ මම මේ screen එකේ දාලා තියෙන two factor authenticator කියන app එක Play Store හරහා ඔයාගේ phone එකට download කරගන්න. ඉතින් ඔයාලා තාම download කරන්න නැත්නම් ටක් ගාලා ගිහලා two factor authenticator කියන app එක ඔයාගේ phone එකට download කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට open කරගන්නවා මගේ 1xbet app එක. ඉතින් app එක open කරලා පස්සේ ඔයාලා පහලින් පෙන්නන තියෙන menu කියන option එකක්. මේ menu කියන option එකේ ඔයාලා settings icon එක පාරක් click කරගන්න. settings icon එක පාරක් click කරලා පස්සේ ඔයාලට security setting option එකක් වෙනවා. security setting කියන එක පාරක් මෙන්න මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එක තමයි අරන් එන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති two factor authentication කියලා option එකක් disable වෙලා මෙන්න මේක තමයි ඔයාලට තේරෙන්නේ නැහැ කියලා මට messages දාලා තිබ්බා, comments දාලා තිබ්බා. ඉතින් මේක on කරගන්න කොහොමද කියලා තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මෙතන එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති open Google authenticator කියලා තියෙනවා. මෙන්න මේ option එක එකපාරක් click කරගන්න. ඊට මෙන්න මේ වගේ message එකක් එයි. message එකත් okay කරගන්න. ඊට පස්සේ ඔයාලා අරන් යනවා authenticator app එකට. ඉතින් ඒ app එක මම මෙන්න මේ විදිහට install කරලා දිනවා මගේ phone එකට. මම කලින් වගේ ඔයාලට කියලා දිනවා මේ app එක phone එකට install කරගන්න. ඉතින් මේ විදිහට මම install කරලා දිනවා app එක. ඒ app එකට ගියහම පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට code එකක් එනවා. ඉතින් මෙන්න මේ code එක තමයි අපි copy කරගෙන ආවිල්ලා මෙන්න මේ Google authenticator code කියන තැනට paste කරන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න විදිහට authenticator
කෝඩ් එක පේස් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඉතින් සාර්ථකව two factor authentication එක enable වුණා. ඉතින් සාර්ථකව මම මෙන්න මේ විදිහට OneXpert එකට two factor authentication එක on කරගත්තා. ඉතින් හරිම සරලයි. මම අර කිව්වා වගේ Google Play Store හරහා වලට Google Authenticator කියන app එක download කරගන්න පුළුවන්. download කරගෙන මෙන්න මේ විදිහට සාර්ථකව පුළුවන් two factor authentication එක on කරගන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා අනිවාර්යෙන් comment section එකේ comment එක දාලා තියන්න. මම මේ comment එකට reply ගේන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට පුළුවන් සාර්ථකව two factor authentication එක on කරගන්න. එහෙනම් අද මම වීඩියෝ එකෙන් අතර වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.